බොහොමත්ම ස්තුතියි. දියුණු වෙමින් පවතින රටක් විදියට ඇත්තටම දියුණුවේ අභියස කරා අපි ඉතාමත් ශීඝ්‍රයෙන් ගමන් කරන අද වගේ යුගයක මෙවැනි තාක්ෂණය කියන දේ අපිට දැනෙන්නේ තරුණ පරපුරක් විදියට ඉතාමත්ම මහත්සේ අපිට දැනෙනවා. ඉතින් අපිට පහුගිය කාලේ අපේ රටේ යුද්ධය තිබ්බා. විවිධ මේ ගැටලු රාශියන් තිබ්බා. නමුත් ඒවා ගොඩක් දුරට විසඳිලා දැන් අපිට නිදහස් නිවහල් රාජ්‍යයක් තියෙනවා. ඉතින් මේ රාජ්‍යය තුල මම මේ නියෝජනය කරන්නේ අපේ රටේ දහස් සංඛ්‍යාත ඉන්න තරුණ පරම්පරාවගේ හඬක්. ඉතින් මේ හඬ නිකුත් කරන්න වර්තමානයේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඒ වගේම ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන් විවෘතව කරපු ඇරයුමකට අනුව අපිට කතා කළා මේ රටේ දක්ෂ පිරිස් ඉන්නවා, තරුණ කොට්ටාස ඉන්නවා, දෙස් විදේශ ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. මෙයාලා අපිට එන්න අපේ රට නගා සිටවන්න, අපේ ජාතිය නගා සිටවන්න, අපේ යම් ශේෂයන් නගා සිටවන්න අවශ්‍ය කරන සහයෝගයේ යෝජනාවල් තියෙනවා නම් අපිට රජයක් විදියට අපි බාර ගන්නවා. අපි ඒවා ක්‍රියාත්මක කරන්න හැකි උපරිම අයුරින් අපි සහාය දෙනවා සහ අපි ඒවා අපේ ව්‍යාපෘති වලට සම්බන්ධ කරගන්නවා කියන දේ විවෘතව මේ දෙස් විදේශ මේ සියල්ලටම ලාංකිකයන්ට ඇරියුම් කළා. ඉතින් ඒ ඇරියුම මටත් ලැබුණා. මම මේ රටේ තරුණයෙක්. මම මේ රටේ තරුණයන් නියෝජනය කරන්නේ. මම මේ රටේ යම් දෙයක් පරිශන කරන මේ පුද්ගලයෙක්. ඉතින් මේ අනුව මම කල්පනා කළා අපි ලෝකෙත් එක්ක සටන් කරන්න ඕනේ. අපි ලෝකෙත් එක්ක ජාත්‍යන්තරයත් එක්ක තරඟ වදින්න ඕනේ. අපි මේ ජාත්‍යන්තරයත් එක්ක තරඟ වදින්න නම් අපේ සිනමාවේ මේ විපර්යාසය අපිට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඉතින් අපේ රටේ දක්ෂ සිනමාකරුවෝ ඉන්නවා. අද ජාත්‍යන්තර සිනමා නිර්මාණ වලට අපේ නිර්මාණ ඉදිරිපත් කරාම අපිට ඇත්තටම ඒ රටවල් එක බැලුවොත් අපි යම් හොඳ ස්ටෑන්ඩ් ඉහළ පෙළක ඉන්නවා. නමුත් තාක්ෂණය අතින් බැලුවොත් එහෙම තාක්ෂණයේ භාවිතය අතින් බැලුවොත් විදේශ සිනමාවත් එක්ක අපේ රට ගොඩාක්ම පිටිපස්සෙන් ඉන්නේ. අපේ යම් ශේෂ්ත්‍රයන් වල, ඒ කියන්නේ සිනමාවේදී යම් ශේෂ්ත්‍රයන් වල කැමරා වේවා, සංස්කරණ පද්ධති වේවා, සමහර දේවල් වලට ඇත්තටම තාක්ෂණ භාවිත කරනවා. නමුත් මේ සිනමාවේදී විශේෂ කරන පද්ධතියක් තමයි VFX කියන්නේ, විෂුවල් ඉෆෙක්ට්, විශේෂ පරිගණක ප්‍රයෝගකරණය කියන්නේ. මෙන්න මේ විශේෂ පරිගණක ප්‍රයෝගකරණය අපේ සිනමාවට අපි භාවිතා කිරීමේදී අපි තාමත්ම දැඩි අපහසුතාවයන් ප්‍රශ්න වලට අපි මුහුණ දෙනවා. අපේ සිනමාකරුවන් අදටත් පරිශන මට්ටමින් තමන්ගේ සිනමා නිර්මාණ වලට මෙවැනි තාක්ෂණය භාවිතා කරන්න ඊ타මත්ම අපහසුතාවයෙන්, ඊ타මත්ම ප්‍රශ්න මැද තමයි යාලා මේකට අවතීර්ණ වෙන්නේ. ඉතින් අද අපේ ලෝකේ වැඩිම ආයෝජනයක් කරන සිනමා මේ කලා නිර්මාණය තමයි සිනමාව කියන්නේ. 1913 දී බොලිවුඩ්, ඒ වගේම 1915 දී රාජා හරිශ්චන්ද්‍ර කියන වගේ බොලිවුඩ් සිනමා නිර්මාණ වලින් පටන් ගත්ත ඒ රටවල් වල යම් මේ ඉදිරියට එන්න. එතකොට 1915 දී Birth of Nations හොලිවුඩ් සිනමාවේදී WD මේ ග්‍රිෆිත් කියන සිනමාකරුව පටන් ගත්තේ හොලිවුඩ් බොලිවුඩ් සිනමා නිර්මාණ. අද වෙනකොට ටර්මිනේටර්, ඇවෙන්ජර්ස්, හොබිට් හොලිවුඩ් සිනමාවෙත්, ඩූම්, ක්‍රිෂ් වැනි බොලිවුඩ් සිනමාවෙත් සිනමා නිර්මාණය බිහි වෙද්දී අපේ 1947 SM නායකම් කියන මේ නිෂ්පාදකවරයා කඩවුණු පොරොන්දුවෙන් පටන් ගත සිනමාව වර්තමානයේ පවතින සිනමාව දක්වා විකාශය වෙලා තියෙනවා. ඉතින් අපිට අද ලෝකේ තාක්ෂණය තියෙනවා. මේ සිනමා නිර්මාණය කරන්න අවශ්‍ය තාක්ෂණය තියෙනවා. මේ තාක්ෂණය අප රටක් විදියට ගත්තොත් එහෙම මම දන්නවා අපේ රටේ ඉන්න සිනමා කර්මාන්තයට සිනමා ප්‍රේක්ෂකයෝ, එතකොට සිනමා නිර්මාණ වලට කර්මාන්තයට දායක වෙන පිරිස් හොලිවුඩ් බොලිවුඩ් සිනමාවත් එක ගත්තම ඇත්තටම කුඩා පිරිසක්. හැබැයි අපි වෙනස් විදියකට හිතුවොත් අපිට පුළුවන් මේක වෙනස් කරන්න. ඉතින් අපි තරුණයෝ විදියට අපි පටන් ගන්න ඕනේ අපිට එදා අතීතයේදී ඉතිහාසයේදී ඒ රටවල් ඒ විදේශ සිනමාකරුවන් මුලින් ආරම්භ කරපු ඒ ඉතිහාසයේ පටන් ගත්ත ඒ ක්‍රමෝපායන්වත් අපේ රටේ ආරම්භයක් කරන්න ගත්තොත් එමේ ඊට වඩා දියුණු තාක්ෂණය අද ලෝකේ තියෙනවා නම් මම දන්නවා අද වෙනකොට අද ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියාවත් සමග මේ ඉන්දියා අග්‍රාමාත්‍ය මෝදි එතුමා සමග අද මේ සාකච්ඡාව පවත්වනවා.
හමුවක් තියෙනවා. ඉතින් මේ වගේ මේ රටවල් එක්ක අපේ සම්බන්ධතා ගොඩනැගිද්දී අපේ මේ ශේෂ්ත්‍රයන් එක්ක එකිනෙකට සම්බන්ධතා ගොඩනගා ගන්න පුළුවන්. ඉතින් එහෙම බැලුවොත් එහෙම මේ විවෘත ආර්ථිකය සංකල්පමේ මතින් අපිත් අපේ රට තනි වෙලා නැහැ. අපිට ලෝකේ තැනක් තියෙනවා. අපිට අපේ නිර්මාණ අපේ දේවල් පාවිච්චි කරන්න තැනක් තියෙනවා. ඉතින් මෙන්න මේ පද්ධතියත් එක්ක අපේ සිනමාවේ පැති ලයිව් සජීවී සහ මෙම විශේෂ ප්‍රයෝග කරන පද්ධතිය කියන දේ ගත්තොත් එම අපේ රටේ ගොඩාක් දුරට වාවෙච්චනේ මෙන්න මේ ලයිව් කියන පැත්ත. එහෙනම් කැමරාකරුවෙක් ඉන්නවා, තිරරචකයෙක් ඉන්නවා, සංස්කරණ ශිල්පියෙක් ඉන්නවා සහ කාර්ය මඩුල්ලක් ඉන්නවා. එයාලට විතරයි අපේ රටේ රැකියා අවස්ථාවල් නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ රටේ ආයෝජකයෝ ආයෝජන වලට පෙළඹිලා තියෙන්නේ අන්නේ තැන්වලට විතරයි. හැබැයි ඒකේ වෙනස් අනිත් පැතිකඩ තමයි එවැනි නිර්මාණ බිහි වෙද්දී CGI කියන පැතිකඩ. එතකොට කම්පියුටර් ග්‍රැෆික් මේ කම්පියුටර් ජෙනරේට් ඉමේජ් කියන ඒ පැත්තේ තියෙන මේ දේවල් වලට කාර්ය මණ්ඩල ආයෝජකයෝ ඒ අවස්ථා කරන ආයතන අප රටේ බිහිවීම හරි ලාභ සිද්ධ වෙන්නේ. ඉතින් අන්න ඒකත් එක්ක අපිට පුළුවන් ඒ වගේ පැතිකඩක් අපේ රටේ නිර්මාණය කරන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් එක්ක බැලුවම අපේ මේ CG කියන VFX පැත්තට අවශ්‍ය කරන කාර්ය මණ්ඩලයන් ඊළඟට ඒ අවශ්‍ය කරන පිරිස් හට රැකියා අවස්ථාවන් නිර්මාණය වෙනවා වගේම ඒ ආශ්‍රිතව ඇති වෙන තාක්ෂණික කතිකාවතක් තාක්ෂණය අප රට තුල සංසරණය වීමට ඇතිවෙන ඉඩකඩ ඇත්තෙන්ම වැඩි වෙනවා. ඉතින් මේවා අපි ගත්තොත් එම අපේ සිනමාවට හරි අල්ප වශයෙන් පාවිච්චි වෙන තැන් තියෙනවා. නමුත් මම පසුගියදා මේ ගැන සිතමින් ඉඳලා ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිතුමන්ට අතිකරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ ඒ විවෘත ආරාධනය පිරි අරගෙන අතිකරු මේ ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාට මම ගිහිල්ලා එතුමාව හමු වෙලා එතුමත් එක්ක සාකච්ඡා කරලා මෙම මගේ අවශ්‍යතාවය වුණේ මෙවැනි පද්ධතියක් මෙම VFX කියන පද්ධතියක් අපේ රටේ ස්ථාපිත කරන්න අවශ්‍යතාවය කුමක්දයි පැහැදිලි කරන්න. නමුත් මම ගිහිල්ලා පළවෙනි විනාඩි 15 20 පැය භාගය ඇතුළත එතුමා ඒක අවබෝධ කරගත්තා. එතුමා මේ සහකාර අධ්‍යක්ෂක කස්සප සෙනරත් මැතිතුමාට එම අවස්ථාවට මේ එන්න කියලා ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන ලෙස තාකල්ලා එතුමාලත් එක්ක අපි මම සාකච්ඡා කළා. සාකච්ඡා කරපු අවස්ථාවේදී අපිට පුළුවන් වුණා එතුමා කැමති වුණා අනිවාර්යයෙන්ම දැන් මේ වෙනකොට අපි ශබ්ද පද්ධතිය සහ ඊළඟට අපේ රටේ අලුත් 50 සම්මත වෙලා තියෙන සිනමාව සම්බන්ධව DCP ඩිජිටල් සිනමා පැකේජ් කියන පද්ධතියින් මේ රටේ තුල මේ අවසාන මේ සමස්ත ක්‍රියාවලිය අපේ රට තුල සිද්ධ කරන්න හැකියාවක් අපි දැන්ටමත් පටන් ආරම්භ කරන තියෙනවා දලුකම සරසවි චිත්‍රාගාරේ. ඉතින් එවැනි දේවල් එද්දී දැන් 4K මේ එඩිටින් යුනිට් එකක් අප්ග්‍රේඩේෂන් එකක් වෙනවා දලුකම සරසවි චිත්‍රාගාරේ. ඉතින් ඒ වගේ දේවලුත් වෙද්දී මෙවැනි වූ තාක්ෂණ පද්ධතියක් අපේ රටට ස්ථාපිත වුණොත් එහෙම ඒක ඇත්තටම සිනමාවට ලොකුම හයියක් වෙන ලොකුම මේ චේන්ජ් එකක් කියන තැන එතුමා හිටියා. ඉතින් ඒ අනුව එතුමා කිව්වා රයිට් එහෙනම් අපි මේකේ අප්ග්‍රේඩේෂන් එක බාර වෙන්නේ දලුකම සරසවි චිත්‍රාගාරයේ කළමනාකාරතුමා. අපි එතුමත් එක්ක සම්බන්ධ වෙලා මේ නිර්මාල් කළමනාකාරතුමත් එක්ක සම්බන්ධ වෙලා මෙම දේ ස්ථාපිත කරන්න අවශ්‍ය කරන අංග සම්පූර්ණ වාර්තාවක් නිර්වුල් අංග සම්පූර්ණ වාර්තාවක් අපි වෙත ලබා දෙන්න කියලා එතුමා මේ ගලුගම සරසවි චිත්‍රාගාර කළමනාකාරතුමාට මංගෙනු ව්‍යාපෘතිය යොමු කළා. ඉතින් මේක ඇත්තටම අපේ සිනමාවේ මේ විශාල ජයගැනීමක් වන්න දකින්නේ. මොකද සිනමාව විතරක් නෙමෙයි රටක් හැටියට මේක ඉතාමත්ම මේ හොඳ මග මේ හොඳ ආරම්භයක් කියලා මම දිනවා. මොකද අපේ රටේ මෙවැනි සිනමා විජුවල් ඉෆෙක්ට් පද්ධතියක් මෙයාගේ මේ විශේෂ ප්‍රයෝග කරන පද්ධතියක් අපේ රටේ ස්ථාපිත වුවහොත් අපිට ඇති වෙනවා අපේ සිනමා කර්මාන්තයේ මෙවැනි ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය භාවිතා වෙන ලෙවල් එකට අපි එනවයි කියන්නේ ඒ වගේ සිනමා නිර්මාණ අපේ රටේ බිහිවීමේ ප්‍රවණතාවයක් ඇති වෙනවා. එතකොට මේ තාක්ෂණය අධ්‍යයනය කරන අධ්‍යයන පරාසයන් වල නියැලෙන තරුණයන්ට පිරිසට මේවා අපේ රටේ අධ්‍යයනය කරන්න අවස්ථාව නිර්මාණය වෙනවා.
ඒ වගේම මේවට අදාළ කරන දැන් අපි ජාත්‍යන්තර සිනමා නිර්මාණවල තියෙන විවිධ කොටස් අපේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියන් වලට දායක කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ හොලිවුඩ් සිනමාවේ යම් නිෂ්පාදනයක් කරනවා. ඒකේ කොටසක් අපි බාර ගන්නවා අපේ රටේ නිෂ්පාදනය කරලා අපි යාලට බාර දෙන්න. එතකොට අපේ රටේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථාවල් බිහි වෙනවා. එතකොට අපේ රටේ මේ අධ්‍යයන පරාසයන් තුලින් අපේ රටේ ඉන්න තරුණ තරුණියන්ට විදේශ රැකියා අවස්ථාවල් එහි නිර්මාණය වෙනවා. කියාවන් වලට යන්න පුළුවන්. එතකොට අපේ රටට විදේශ විනිමය එනවා. එතකොට ඇමරිකාව වගේ මේ රටක් ඒ වගේ ජාත්‍යන්තර රටවල් දැන් ඉන්දියාවේදී මේක සිද්ධ වෙලා තියෙනවා කැලිෆෝනියා වල තියෙන මේ විශේෂ ප්‍රයෝග කරන මේ ආයතන ඉන්දියාවේ මකුටා කියලා VFX මේ ස්ටුඩියෝස් මේ ඉන්දියාවේ හදලා තියෙනවා. ඒක එයාලා පාවිච්චි කරන්නේ දැන් ඇමරිකාවේ ඒ වගේ විදේශ රටවල් වල මිනිස් පැයකට මිනිස් ශ්‍රමයට ගෙවනවට වඩා අඩු මුදලක් ඉන්දියාවේ මිනිස් ශ්‍රමයකින් යොදාගෙන ඒ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් ඇයි අපිට බැරි? ඇයි අපේ රටේ බැරි? අපේ රටට පුළුවන්නේ ඉන්දියාවට සාපේක්ෂව ඒ හා සමානව හෝ අපිටත් අපේ රටේ මිනිස් ශ්‍රමය පාවිච්චි කරලා මේ ඒ වගේ නිර්මාණ කරනවා. එතකොට අපේ රටේ තුල ආර්ථික මේ වපසරියක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණාත් එක්ක මම හිතනවා මෙන්න මේකේ ආරම්භය අපිට ඇත්තටම රටක් වශයෙන්, ජාතියක් වශයෙන් මේක ඉතාමත්ම හොඳ ජය ගැනීමක් කියලා තමයි මගේ අදහස. ඉතින් මේ වගේ දේවල් කළ යුතුයි. මම නම් කියන්නේ දැන් අපි මේ යුනිට් එකට භාවිත කරන්න මේ යුනිට් එකේදී අපි ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා මිනි රෙන්ඩර් ෆාම් එකක්. ඒ වගේම motion capture system එකක්, 3D scanning, ඊළඟට virtual camera. මෙන්න මේ වගේ දේවල් අපේ මේ පද්ධතිය අපි මේ සහ තව විවිධ තාක්ෂණික උපාංග තියෙන softwares ඒ වගේ දේවල් අපේ මේ පද්ධතියට include කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ දෙයක් අපේ රට තුල සිද්ධ වෙනවා කියන්නේ සැබවින්ම මම නම් හිතන්නේ දැන් ඔන්න අපි වැඩ පටන් ගත්තා. දැන් අපිට පුළුවන් අපේ සිනමා නිර්මාණකරුවන්ට පුළුවන් අපේ තරුණ තරුණියන්ට පුළුවන් ඉදිරියට යන්න. ඉතින් මම තව කියනවා මේ සිනමාව හෝ ඕනෑම ශාස්ත්‍රයක සිටින පුද්ගලයෝ ඉන්නවා නම් ඇත්තටම ඇහුම්කන් දෙන මම නම් දකින්නේ මේ ඇහුම්කන් දෙන මේ සැබවින්ම ඇහුම්කන් දෙන මේ රජයක් අපිට ඉන්නවා, පාලකයෝ අපිට ඉන්නවා, මේ ආයතනවල ප්‍රධානීන් අපිට ඉන්නවා. ඉතින් අදහස් තියෙනවා නම් යම් යම් ඕනෑම ශාස්ත්‍රයක ඒවා මෙවැනි දේවල්, මෙවැනි තාක්ෂණික හෝ එහෙම නැත්නම් මෙවැනි අපේ රටට අවශ්‍ය යුතු දේවල් ව්‍යාපෘති වල ගිහිලා මම නම් කියන්නේ කතා කරන්න. ඉතින් ඒවත් එක්කම අපිට පුළුවන් මේ අවස්ථාවල් නිර්මාණය කරගෙන අපි හැමෝම එකතු වෙලා අපි මේ රට දියුණු කරමු. අපි මේ රටේ ආසියාවේ නෙමෙයි ලෝකෙම තියෙන මේ හොඳ ඉහළින්ම වැජඹෙන රටක් විදියට අපි වැජඹෙමු කියන ආයාචනය මම හැමතෙම කරන ගමන් මම කියනවා මට අපි ඇත්තටම අපිට සමහර කාලවල වකවානුවල් වලදී අපිට රාජ්‍ය ආයතනවල වේවා එහෙම නැත්නම් රාජ්‍ය පාලකයෝ වේවා හමු වීමට යන්න පවා අපිට සමහරවන් වෙලාවට හරි බාධක තිබ්බා. හැබැයි දැන් මම හිතනවා මේ මග හසර දැන් හොඳටම පැහැදිලි ඒක. ඕක වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවලුත් එක්ක අපිට පුළුවන් නම් මේ ඉදිරියට යන්න දේවල් කරන්න මම නම් හිතන්නේ රටක් විදියට අපිට පැහැදිලිවම මේ දියුණු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ මේ කාර්යවෙනුත් එක්ක අපිට අපේ රට සංවර්ධනය කරගන්න තව මට මේවැනි කරුණු කාරණා සාකච්ඡා කරන්න ඇත්තට මට අවස්ථාවක් හම්බ වුණොත් අතිගරු ජනාධිපති මම ඇත්තටම මේ කැමැත්තෙන් ඉන්නවා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් එක්ක එක විනාඩි 5ක් හෝ මට මේ සම්බන්ධව එතුමාට කරුණු කාරණා පැහැදිලි කරන්න හැකියාවක් තියෙනවා නම් මම නම් හිතනවා මෙම පද්ධතිය අපේ රටේ දැයේ ඉන්න දරුවනට අපේ අනාගත පරපුරට අපිට මෙම පද්ධතියෙන් විශේෂ ලාභ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඉතින් මම අපි ඉල්ලීමක් කරනවා මේ ගැන උනන්දු වෙන මේ ගැන බාර වින්න බලධාරීන්ට මෙම පද්ධතිය සකස් කර දෙන්න කියලා හැකියක්මනින් මේ සඳහා හැකියක්මනින් අපිට අවස්ථාව ලබා දෙන්න කියලා. ඉතින් ඒක මේ රටට කරන අපේ ජාතියට කරන උදව්වක් සහයෝගයක් කියලායි මම දකින්නේ. දැන් මේක ආරම්භ වෙලා තියෙනවා කියන්නේ. ඔව්, ඒ කියන්නේ මේ පද්ධතිය හදන්න දැන් ආරම්භ වෙලා තියෙනවා පොදු වෙලා තියෙනවා.
නෑ මේ පද්ධතිය කියලා තියෙන මේ පද්ධතිය ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිතුමා මෙම පද්ධතිය මේ ස්ථාපිත කළ යුතුයි කියන තැන එතුමා ඉන්නවා. ස්ථාපිත කළ යුතුයි කියන තැන එතුමා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් රාජ්‍ය ආයතනයක් වුණාම මේ යම් දෙයක් ක්‍රියාවලිය සිද්ධ කරද්දී ඒ කරන මේ ක්‍රියාපටිපාටියක් තියෙනවනේ. ඉතින් අන්නේ ක්‍රියාපටිපාටිය ඔස්සේ යා යුතු නිසා දැන් අපි ඊළඟ පියවරට යන්නේ අංග සම්පූර්ණ විශේෂ ප්‍රයෝග කරන මැදිරියක් අපේ රටට ස්ථාපිත කරන්න නම් සමස්ත කරුණාකාරණා කියන ව්‍යාපෘති වාර්තාවක් අවශ්‍යයි. දැන් මම මුලින්ම කරේ මෙවැනි පද්ධතියක් අපේ රටේ ස්ථාපිත කළ යුතු ඇයි කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් සහ ඒ ගැන කරුණාකාරණා පැහැදිලි කරපයක් කළේ. හැබැයි දැන් එතන නෙමෙයි ඉන්නේ. ඒ ස්ටෙප් එක පැනලා අපි අනිවාර්යෙන් මේක ස්ථාපිත කළ යුතුයි කියන දන අපි දැන් ඉන්නේ. ඒ සඳහා මෙහෙමයි දැනට දල වශයෙන් මගේ ඔළුවේ තියෙන අපි හැම පැත්තටම බෙනිෆිට් විදියට අපි සාමාන්‍ය මිලියන 20ක් 30ක් වගේ මුදලකින් අපිට මේකේ මූලික දේ ආරම්භයකට ගත හැකි කියන එක ඒ සම්ව්‍යාපෘති වාර්තාවම තමයි ඉතින් බලන්න ඕනේ ඔක්කොම බජට් කරලා ඉවරලා කොච්චරක් විතර කරගන්න පුළුවන් වේද කියලා. මේ ව්‍යාපෘතියට ඇත්තටම අපිට අවශ්‍ය කරනවා අපිට මූලිකව අවශ්‍ය කරනවා ග්‍රීන් ස්ක්‍රීන් බ්ලූ ස්ක්‍රීන් වගේ මේවා අවශ්‍ය කරන ක්ලොත් අවශ්‍ය වෙනවා. පසුබිම් නිර්මාණය කිරීම කරන සඳහා හරිද ඊට පස්සේ 3D ස්කෑනින් ඊළඟට ඩිජිටල් කම්පියුටරයිස් කරන්න මැෂින්ස් අවශ්‍ය වෙනවා කම්පියුටර්ස් හાર્ඩ්වෙයාර්ස් අවශ්‍ය වෙනවා එතකොට ඊළඟට මෝෂන් කැප්චර් සිස්ටම් එකක් අවශ්‍ය වෙනවා ෆයිනල් ට්‍රාන්ස්ෆරින් දාන්න රෙන්ඩරින් කරන්න අපිට රෙන්ඩරින් ෆාම්ස් අවශ්‍ය වෙනවා අඩුම ගානේ මිනි රෙන්ඩර් ෆාම් එකක් හරි අපරට ස්ථාපිත කරන්න ඕනේ ඒ වගේ වර්චුවල් කැමරාස් අවශ්‍ය වෙනවා අපිට කැමරා එකක්වත් අවශ්‍ය වෙනවා ඉතින් ඔන්න ඔය සහ තව අදාළ software සහ plugins මුදුකාංග මිලියන අපි දැනට මෙහෙමයි අපිට සමහර ඒවා වටිනාකම ගත්තොත් එහෙම මිලියන 100 200 විතර තියෙනවා. නමුත් රටක් වශයෙන් අපි ආරම්භයක් ගත යුතුයි. ඒ ආරම්භයක් ගැනීම සඳහා මිලියන 20ක් 30ක් අතර ප්‍රමාණයකට අපිට මේකේ ආරම්භයක් ගත හැකියි. ඒකේ ප්‍රෝග්‍රස් එකක් අපි පෙන්නුවට පස්සේ අපිට ආපහු ඊට පස්සේ එතනින් ඉස්සරහට යන්න පුළුවන්. දැන් මේකේ මූලික දේවත් අපේ රටේ තුල ස්ථාපිත කළ යුතුයිනේ. නෑ අපිට උදව්වක් නෙමෙයි මේක කරන්න ඕනේ. පැහැදිලි මම කිව්වේ මෙම ව්‍යාපෘතිය රජයේ ස්ථාපිත රජය කළ යුතුයි. මම කරේ ව්‍යාපෘති වාර්තාවකට සහයෝගයක් දුන්න එක විතරයි. හරිද? ඉතින් රජය තමයි තීරණය කරන්නේ මාව තව දුරටත් මේ ස්ටුඩියෝ එකේ හරි මෙම යුනිට් එකේ හරි මාව මොකක් හරි දෙකට සම්බන්ධ කරගන්නවද නැද්ද කියලා. ඉතින් මම ඒ සඳහා සුදුසුද නැද්ද කියන එක රජය තීරණය කරයි. මම කියන්නේ මගේ ව්‍යාපෘති වාර්තාව ඒක මේ විදියට ස්ථාපිත කළ යුතුයි. අදාළ ටෙක්නීෂියන්ස්ලා මේවා සඳහා යොදාගෙන මෙම නිර්මාණයකරණයට සම්බන්ධ විය යුතුයි කියන එකයි මම කියන්නේ.